ප්‍රදේශයේ ගීසානි දරුවා. ඉතින් මෙයා අපි සාලමුල්ල ප්‍රදේශයේ දේවමේට යන සාලමුල්ලේ දේවමේට යනකොට මෙයාගේ නැන්දම්මයි රත් සහෝදරිය ඇවිල්ලා හිටියා. ඊට පස්සේ දේවමේ ඉවර වෙලා එයා කිව්වා සිස්ටර් පොඩ්ඩක් පාස්ටර් අපේ ගෙදරට එයිද දන්නේ නැහැ කියලා. මම කිව්වා කොහෙන්ද තියෙන්නේ මේ පල්ලා දෙවනි කට්ටුවේ තියෙන්නේ කියලා. ඒකේ පහේ තට්ටුවේ 13 ගෙදර කිව්වා. ඉතින් අපි ගියා ගෙදරට. ගෙදර ගියාට එතකොට මේ දරුවව මෙයා හම්බෙන්න ඉන්නවා. ඉතින් මේ දරුවව හම්බෙන්න ඉන්නකොට මෙයාට කස්ත සහෝදරි කිව්වා දොර අරින්න කියලා. ඊට පස්සේ මෙයා දොර ඇරියා. ඔරෝගන පාස්ටර්වයි මාවයි බලාගෙන ඔරෝගන දොර ඇරියා. ඒ ඇරලා මෙයා ඇතුළට ගියා. ඊට පස්සේ සහෝදරි දැක්කා මෙයා ඔරෝපු එක. ඊට පස්සේ යකෝ රජි සහෝදරි පුතේ ඉස්සරහට කියලා. ඊට පස්සේ පාලකතුමාට කිව්වා අපි ශාස්ත්‍ර ගිහිල්ලා බැලුවා මෙයාගේ ඇඟේ දෝෂයක් තියෙනවා මැරිච්ච ආත්මයක් ඉන්නවා පාස්ටර් මේ පාලතුරු මේවා ඉල්ලලා තියෙනවා අපිට ඕවා දෙන්න විදියක් නැහැ. ඒ මම දෙවියන් වහන්සේ ළඟට එවිලා එක එළව ගන්නවා කියලා එයා හිතුවලු. ඉතින් ඒ සමයා ඉඳලා අපි ගිහිල්ලා ඉන්නකොට ඉස්සරහට ආවා. ඇවිල්ලා ඒ රජත සරම පුටුවේ ඉඳ ගන්න ඔයා කියලා. ඊට පස්සේ පාලකතුමයි මමයි ඉඳගත්තා. මෙයා යන්න මේගොල්ලන්ට මුන්ට යන්න කියන්න මට බෑ මාව පිච්චෙනවා සීතලයි මට ගොඩක් අමාරුයි මේ මුන්ට යන්න කියන්න මේගොල්ලන්ට යන්න කියන්න මට බෑ මේගොල්ලෝ එළවන්නේ මම එළවනවා මට ඉන්න බෑ මේ මාව පිච්චෙනවා කියලා. ඊට පස්සේ මේ සීට් 4කට වැඩිය පෙරේවා. පාලකතුමා වතුර එකක් ගෙනල්ලා දෙන්න අම්මේ කියලා. ඊට පස්සේ පාලකතුමා වතුර එකක් ගෙනල්ලා දීලා මෙයාට යාඥා කරලා බොන්න දුන්නා. එතකොට මේ දරුවා හම්බෙන්නේ ඉන්නවා. එක ක්ලිනික් එකකටවත් මේ දරුවා ගිහිල්ලා නැහැ. මේ දරුවා හම්බෙන්නේ ඉන්නකොට ඉතින් ඒ යක්ෂාත්මේ තැගේ තියාගෙන තමයි මෙයා හිටියේ. එන මාස 9ක් සම්පූර්ණ වෙන මොහොතේ තමයි හිටියේ. ඊට පස්සේ ඉඳලා කොහොමද පාලකතුමාගේ අම්මේ සෙනසුරාදා සභාවට මෙයාව එක්කන් එන්න එක්කන් ආවට පස්සේ මේ ඇඟ ඇතුලේ තියෙන යක්ෂාත්මය නිදහස් කරන්න ඕනේ. නැත්නම් දරුවා උපදිනකොට දරුවාට ලොකු බලපෑමක් වෙනවා කියලා. ඊට පස්සේ අම්මා රජිත සහෝදරිය එක්කන් ආවා සභාවට අපි බලන සභාවට. එතකොට මෙයාගේ බබා අම්මේනිට ගොඩාක් කල්පනාවෙන් තමයි අපි යාඥා කරේ පාලකතුමා අපේ සේවය කරන දරුවන්ට වැටෙනකොට ඔයගොල්ලන් අල්ලන්න මොකද ගර්භාෂයේ දරුවා බිහි කරන්නේ. ඊට පස්සේ ඒ වෙලෙම නිදහස් වුණා. ඊට පස්සේ දෙවනි සතියේත් ආවා යාට මොකද තිබුණේ. ඊට පස්සේ නිදහස් වෙලා සාකි දරුවා යාත්‍රායෙන් දරුවා නිදහස් වුණා කියලා. ඊට පස්සේ කොමාරි දරුවා හම්බෙන්න අම්මා එකන් ගියා. ලයින් ඕම් එකට එක්කන් ගියා. ඒ දොස්තර බලලා තියෙනවා. ඒ දොස්තර බලලා ඉන්නකොට මෙයා එක දවසක්වත් ක්ලිනික් එකට ගිහිල්ලා නැහනේ. ඉතින් මේ දරුවා හොඳට හැදිලා ඉන්නවනේ. අනිත් ක්ලිනික් ආව දරුවන්ට වඩා හොඳට මේ දරුවා හැදිලා ඉන්නවනේ කිව්වා. ඉතින් ආය අම්මා කියලා දෙනවා දෙවියන් වහන්සේ අපි පල්ලියකට ගියා. ඉතින් දෙවියන් වහන්සේ තමයි මේ දරුවා මේම කරේ. ඒක විටමින් එකක්වත් මේ දරුවාට මේ අම්මා බීලා නැහැ. දරුවා හම්බෙන්න නැවතුවා. ඊට පස්සේ අම්මා ඇවිල්ලා පාලකතුමාට කියලා වතුර එකක් යාඥා කරගෙන ගෙනිල්ලා ඒ වාට්ටුව දුන්නා. දරුවා ඉපදුනා. ඉපදෙනකොට තල්ලේ ලොකු හිලක් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් මාස 6ක් ගියාම ඒ නෝන වාට්ටුවේ මේ දරුවාගේ තල්ල ඔපරේෂන් කරන්න ඕනේ කියලා ඉතින් යාඥා කරලා ඉන්නකොට දරුවාගේ තල්ල වෙනස් වෙලා ඉතින් මේ දරුවාට ක්ලිනික් එකට ගෙනිච්චම මන්ද පෝෂණය දරුවෙක් කියනවා. ඒ තරමට මේ දරුවව බලන්න බෑ. ගොඩාක් කෙටුයි. ඉතින් පාලකතුමා ළඟට ගෙනල්ලා මේ දරුවෝ කිරි එකක් හදාගෙන ඇවිල්ලා මේ දරුවා පාලකතුමාට කියලා යාඥා කරගන්නවා. ඒ යාඥා කරගෙන මේ දරුවාට දෙනවා. ඒ යාඥා කරපු වතුර දුන්නා. දැන් අවුරුදු 6ක් වෙනවා. ඒ තල්ලේ ඔපරේෂන් එකක් නැහැ. ඒ දරුවාට දෙවියන්වහන්සේ ඉල වස්සලක් වෙනවා. ඉතින් මේ දරුවා නිරෝගීමත් දරුවෙක් ලෙස අද දෙවියන්වහන්සේ තබලා තියෙනවා. ඉතින් දැන්
ගිහිල්ලා යන්න එක